ජීවත් වෙනකොට යම් යම් ව්‍යාකූලතාවයන් වලට මුහුණ දෙන අවස්ථා වැඩි. මේ වෙලාවේදී සෑම කෙනෙක් වගේම මේ මියුරු සංගීතය ඖෂධයක් කරගන්නවා නම් තමන්ගේ හිත දෙන පීඩාකාරී අවස්ථාවන් වලින් මිදෙන්නට සංගීතයේ බොහෝ රුකුලක් වෙනවා. මම හිතනවා විශේෂයෙන්ම ගත්තොත් අපි ඒකාකාරී ජීවිත ගත කරන කාන්තාවන්, නිවසකටම කොටු වෙච්ච කාන්තාවන්, රැකියාවෙන් පීඩාවටපත් වෙච්ච කාන්තාවන්, තම ස්වාමියාගේ පීඩනකට ලක් වෙන කාන්තාවන්, ඒ වගේම පිරිවෙන්. මේ සියලු දෙනාටම තමන්ගේ මනස බැලන්ස් කර ගැනීමට මේ මියුරු සංගීතය පිටුහලක් කරගන්නට පුළුවන්. මනෝවිද්‍යානුකූලව බලනකොට පීඩනකාරී අවස්ථාවන් වලට මුහුණ දීලා තමා ව්‍යාකූලතාවයට පත් වෙලා ඉන්නකොට බොහෝම නිසංසල තැනකට වෙලා මේ ගීතයකට සවන් දීම තමන්ගේ මානසික මට්ටම, මනසේ ඇතිවෙන ව්‍යාකූලතාවයන් මගහරවා ගැනීමට බොහෝ පිටුවහලක් වෙනවා. උපදේශනයට පැමිණෙන බොහෝ දෙනාට මම එක අවවාදයක් දෙනවා. දවසට එක ගීතයකට හරි සමන් දෙන්න. මේ වගේ දේවල් වලට හුරුවන්න. එතකොට Tamanට එන ක්‍රෝධය, වෛරය, ඉවසීම නැතිකම ප්‍රගුණ කරගන්නට හේතු වෙනවා මේ සංගීතය. බොහෝ පිරිස් අද සමත් වෙලා තියෙනවා යම් යම් අයගේ මනස සුවපත් කරන්නට මේ සංගීතය උපයෝගී කරගන්න. අපි බලනකොට මාධ්‍ය තුලින් බොහෝ දෙනෙක් මේ සංගීතය තවත් අයට දායාද කරනවා. ඒක පැත්තක ඉඳලා තවත් කෙනෙකුට කරන ලොකු මෙහෙයක්. ඒව බලලා හිත සුවපත් කරගත්ත බොහෝ පිරිසක් අද ඉන්නවා. මම හිතනවා ගෙදරක කොටු වෙලා ඉන්න විශේෂයෙන්ම කාන්තාවන් තමන්ගේ ස්වාමියා දුර පළාත්වල සේවය කරනවා. දරුවන් එක්ක පීඩණයටපත් වෙලා ආර්ථික අහේනි වලට මුහුණ දීලා එහෙමත් නැත්නම් වෙන යම් ප්‍රශ්න නිසා පීඩාකාරී තත්ත්වයන් වලටපත් වෙන විශාල කාන්තාවන් පිරිසක් ඉන්නවා. මේ අයට දවසට එක සංගීතයක් හරි ඇසීම තුලින් මේ අයගේ මනස සංසුන් කරගන්නට පුළුවන්. වැරදි වැඩවලට යොමු වෙන එක නතර කරගන්නට පුළුවන්. ඒ නිසා මනෝවිද්‍යානුකූලව බලනකොට මේ සංගීතයේ ජීවිතේ ඖෂධයක්ම කියලා මට කියන්නට පුළුවන් මනෝවිද්‍යානුකූලව.